Hello everyone, welcome back to my YouTube channel. ඔන්න ඉතින් කලින් වීඩියෝ එක කිව්වා වගේ මම මේ වීඩියෝ එකෙන් ගෙනාවා මගේ ටෙස්ට් මේකර් වීඩියෝ එක කරලා තිබ්බත් එඩිට් කරගන්න වෙලාවක් නැතුන් තමයි හිටියේ වැඩ ටිකක් තිබිච්ච නිසා. ඔයාලා දැන් දැක්කනේ මගේ මේසේ තිබිච්ච විදිහ. ඉතින් ඒ ඔක්කොම ටික වෙනස් කරන්න තමයි දැන් යන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම මේසේ තියෙන බඩු ටික අස් කරගෙන ඉමු. ඒ බඩු ඔක්කොම අස් කරන වීඩියෝ එක නම් මම මේකට ඇඩ් කරේ නැහැ. මොකද කලින් වීඩියෝ එකෙත් ඒ ටික තියෙන නිසා. හරි දැන් මේ තියෙන බඩු ටික අවස් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ අර පිටිපස්සෙන් තියෙන සිවිලින් දෙක කපන්න. මම ඔයාලට කලින්ත් කිව්වානේ මේක මම හදාගත්ත මේසයක් කියලා. අපේ සියා තමයි මට මේක හදලා දුන්නේ. කොළපාටිය සම්පූර්ණ අයින් කරන්න ගියොත් නෑ මට ඕක දවසම මැද ඉන්නේ නෑ. ඒ හින්දා තීන්ත ගන්න පුළුවන් මට්ටමකට නිකන් මම ඒක කපා ගත්තා. ඒකේ තියෙන ඩස්ට් එකත් එක්ක තීන්ත ගන්න බැරි හින්දා ඒක පොඩ්ඩක් හොදලා වේලෙනකම් හිටියා. ඉතින් ඒක හොදලා වෙරුණාට පස්සේ මම තීන්ත ගන්න ගත්තා. ඔයාලට මම කලින් වීඩියෝ එකේ පෙන්නනවා මේසෙට අලවගෙන අපි ස්ටිකර් රෝලා. ඒක මේකට හරියන්නේ නෑ. මේක අර පොලිෂ් කරලා නැති හින්දා රැලි වගේ හිටියා. එහෙනම් මම තීන්ත ගෑවා. ඉතින් දැන් තීන්ත ගාලා ඉවරලා දැන් තියෙන්නේ මේසෙ තිබිච්ච බඩු ටික හොරගන්න පේනවනේ. තියෙන බඩු ඕනේවා එපාවා හැම එකම තියෙනවා. කලින් මේසෙ තිබ්බේ ඔය පැත්තට නම් ඔයාලට මතක ඇතිනේ. පොඩි වෙනසකට එකට මම මේ පැති පිටියට හැරෙව්වා. එහෙනම් දැන් අපි ඩෙස්ක් ඕගනයිසර් එක පටන් ගමු. මම මේ පොතට කවර දාලා තියෙනවා නම් Pinterest එකෙන් අරගෙන ඒකේ මාරම ලස්සන aesthetic posters තියෙනවා. ඉතින් ඔයාලගේ පොතට ලස්සන කවර දා ගන්න ඕන නම් Pinterest එකෙන් aesthetic posters කියලා search කරන්න. ඒකේ ගොඩක් ලස්සන ඒවා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ නෙහාකිගේ ෆෙරි මේල් ක්ලබ් එකේ මට මේ මාස 4 ඩබල් ෆෙරි මේල්ස් ටික මේවා ගැදලා තියෙන මොනවද කියලා මම ඔයාලට ෂෝට් වීඩියෝස් වල දාලා ඇති. ඉතින් මේකේ තියෙන කියුට් ඒවල් එක අපේ ජංක් ජර්නල් උනත් කරන්න පුළුවන්. ඔයාලටත් ක්ලබ් එකට ජොයින් වෙන්න ඕන නම් පහලින් මම විස්තර දාලා තියන්න. මේ තියෙන්නේ මගේ මේ අවුරුද්දේ ඊයර් ප්ලෑන් බුක් එක. මේ ගැන මම ඔයාලට කලිනුත් විස්තර කරලා වීඩියෝ එකක් දාලා තියෙන්නේ. ඉතින් කාට හරි ඕන නම් එයාට කියලා මේ මාස 7ට ඊයර් ප්ලෑන් එක කස්ටමයිස් කරගන්න පුළුවන්. පැස්ටල් කලර් හයිලයිටර් සෙට් එකයි ඉරේසර් හයිලයිටර් සෙට් එකයි අතන තියෙන වෂී ටේප්ස් දෙකයි මම ඕඩර් කරේ Happy Shop කියන අකිගේ WhatsApp business page එකෙන්. ඉතින් ඔයාලටත් ඒකෙන් cute stationery item ගන්න පුළුවන්. මම ඒක විස්තර පළවෙනින් දාලා තියන්නම්. ඉතින් මේ තියෙන මගේ පෙන් හෝල්ඩර් එක නම් මම හදාගත්තේ YouTube එකෙන් බලලා.
පරිසරය ලස්සන කරගන්න ඕනි හින්දා මම විෂන් බෝඩ් එකට ගෙන පෝස්ටර්ස් වගේකුයි වෝල් එකේ අලාගෙන ගෙන පෝස්ටර්ස් වගේකුයි ඉතුරු වෙලා තිබිලා මම ඒවා සිවිලින් දෙකේ ඇලෙව්වා. මගේ ඔරලෝසුවට මොකක් හරි වෙලා ළමයි මම හිතුවේ බැටරි බෑලා කියලා. ඒත් බැටරිය දැම්මට පස්සේ තමයි දැනගත්තේ මොකක් හරි වෙලා කියලා. ඒක හදා ගන්නකම් මම දැනට එතනින් තිබ්බා. ඉතින් මේ තියෙන්නේ මගේ ස්ටඩි ටේබල් මේකෝවර් එකේ ෆයිනල් ලුක් එක. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.